Question number 5. The table below shows the sales of a rice at a certain shop over a period of 40 days. 15 to 13 represent greater than or equal to 5 and less than 13. Calculate the mean amount. පට්ට බයිල්ල ඉන්නේ. බයින්න මේ දවස්වල බය වෙන්න එපා. ගණන් පුළුවන් හෝ බැරුව හෝ මේ දවස් ටිකේ හදන ගණන් ටික හරියට හදන්න පුතේ. එච්චරයි. තේරුණේ? රිලැක්ස් එකකින්. ටෙන්ෂන් එක තියෙන දැන් ඔයාලට මම කියන ගොඩක් අඩ හිස්ට්‍රි මනම් හැමතිස්සෙම පොත පාඩම් කරන්න එපා. ඕලන් තරම් ක්වෙස්චන් කරන්න. පොත පාඩම් කරද්දි වෙන්නේ මේ දැන් ඔයාලා මේ දවස් ටික පාඩම් කරන විතරනේ. මේ පාඩම් කරපුවා මතක නැද්ද කියලා ෆීල් වෙන්නෙත් නෑ. තව ස්ට්‍රෙස් වෙන එක වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් ක්වෙස්චන් වල ආන්සර්ස් ලියන්න. එතකොට මොකක් හරි බැරි වෙන අවස්ථාවක් આવුත් ඒකට පොඩ්ඩක් බුක් එක බලාගන්න. ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. පැහැදිලිද? ඔය විදිහට කරගෙන බැරි වෙන්නේ ඔයාලට බැරි වෙන්නේ. මැත්ස් වලත් එහෙමයි. ගත්ත ෆ්‍රැක්ෂන් ගණන් 10ක් විතර හැදුවා ෆ්‍රැක්ෂන් ඕකේ එතකොට. ඊට පස්සේ ගත්ත මීන් ගණන් ෆ්‍රීකවන්සි ඩිස්ට්‍රිබියුෂන් ගණන් 50ක් විතර හැදුවා. එතකොට ෆ්‍රීකවන්සි ඩිස්ට්‍රිබියුෂන් ඕකේ. කොන්ට්‍රඩික්ටේෂන් ගණන් 25ක් විතර හැදුවා. එතකොට ඒක ඕකේ. කොහොමම හදාන්නේ. කොඩ්‍රටික් ඉක්වේෂන් බලනට අනිත් පාඩම් ටික පුළුවන් නම් එතකොට අවුලක් නැහැ. ගැටලුවක් නැහැ. කොඩ්‍රටික් ඉක්වේෂන් බෑ කියලා ඒක මත වැළලෙන්න එපා. graph පුළුවන් නම් frequency distribution පුළුවන් නම් probability පුළුවන් නම් set ගන්න හදාගන්න පුළුවන් නම් අවුලක් නැහැ නේ. එක ගානක් බෑ කියන්නේ මුළු පේපරෙන් බෑ කියන එක නෙමෙයි. මේකේ මම ටේබල් එක අඳින්න ඕනි කියන ළමයි අත උස්සන්න බලන්න. ටේබල් එක ඇඳලා පෙන්නන්න ඕනි කියන ළමයි අත උස්සන්න බලන්න. නැත්නම් මම ඔයාලගේම mean value එක කරගෙන ඉතුරු ගන්න ටික හදන්නම්. ඕනි. Right, calculate the mean. Okay, they have provided amount of rice. Here, fifth question. Amount of rice. This one is amount of rice. That mean class interval. දැන් මේ මම ගාන හදන්න කියන මම හදන විදිය. දැන් මෙච්චරලා මම ඔයාලගෙත් එක්ක හැදුවේ මම එක්සෑම් එක ලිව්වා නම් මම හදන විදිය. අර සමහරක් තැන්වල වාක්‍ය ලිව්වේ නෑ. හරිද? දැන් අහන්න පස්සේ ඔයත් එක්සෑම් එක ගන්න ඒව කර දිය රැල්ලද දාන්නේ කියලා. එහෙම එකක් නෑ. ඒ ඉතින් ඉඳලා හිටලා පොඩි කම්මැලි අවස්ථා එනවනේ ළමයි. මිනිස්සුනේ නේද? Then consider the mid value. Then after number of days are there. Number of days mean which one? Frequency column. Number of days. Number of days. Frequency column. Let's consider whether we are going with fx method or other method. කොහොමද ඒක decide කරගන්නේ? අද හරි ඊ හරි මගෙන් ළමයෙක් ඇහුවා සර් අපි කොහොමද fx දානවද fd දානවද කියලා decide කරගන්නේ. First check the question. Calculate the mean amount. Have they mentioned any specific method using assume mean or using sigma fx method? No, they didn't mention any specific method. Then you have the both options. And then how we can decide what is the easiest option? Consider the class interval here 5 to 13, then 13 to 21. That decision can be taken using the class interval. All right, 29 to 37, and here 37 to 45, 45 to 53. All right, 5 to 13, what is the class interval in between 5 and 13? The difference is 8. Half of that is 4. Then for the 5, I will add another 4, 9. Difference is 8, half value is 4. To that 13, I will add 17. And then here I will add 25. Here I am adding 33. Here I am adding another 4, that 41. This one becomes 49. These are the mid values. Number of days, 3. They have given 3, 6, 12. And here 10, 6, and 3. Now, if you are going to fx method, you have to multiply mid value column with frequency column. බලන්න උන් දෙන්න multiply කරන එක ලේසිද අමාරුද කියලා. ලොකු ඉෂුව එකක් මට නම් පේන්නේ නැහැ. දැන් මෙතන decimal values එහෙම මොකුත් නැහැ. ලොකු තඩි values එහෙම මොකුත් නැහැ. 100 something නැත්නම් 235, 335, 325 එහෙම මොකුත් ලොකු values නැහැ නේ. එහෙනම් easily we can multiply f and x. If there are some different values, difficult values, when you are going to multiply x values with f values, if the calculation is bit difficult, then go for the assume mean method. ඔයාලගේ අතේ තමයි ඒක තියෙන්නේ. decimal හරි ඉක්මනට multiply කරගන්න පුළුවන් නම් fx වලට යන්න no problem. මොකුත් mention කරලා නැත්නම්
මෙන්ෂන් කරලා තිබ්බොත් ඒ වැඩේ කරන්න බෑ. උදව් කරන්න 9 times 3 how much? 27. 17 times 6 17 තුන 51. ඒ කියන්නේ ඒක ඩබල් කරාම 102යි. 25 times 12 25 10ක් 250යි තව 50ක් දැම්මම 300යි. 33 වහා ඒක ලේසින් 330. 41 වහයක් පුතේ 40 වහයක් 240 එකේ වහයක් එතකොට 246යි සම්පූර්ණ. 49 into 3 40 තුනක 120 නම්වර තුන 27 එතකොට 147යි. 147 හරිනේ. That's become 147. Now we have to get the addition. Multiply කරන්න පුළුවන් ටක් ගාලා add කරන්න තමයි බැරි. add කරපු බබේ කාන්ස් එක කියන්නේ කම්මැලි කොල්ලනේ කෙල්ලනේ. Number of days, how many days are there? 30ද? Question එක දීලා තිබ්බද? Over 40 days. Period over 40 days. එතකොට මම add කරන්නේ. In the question they have provided. Total should be 40. හරිනේ? Total should be 40. මේක හදපු බබෙක් මත කියන්නේ sigma fx එක. Tell me the value of sigma fx. හරියට කියන්න ඕනේ බොරු කියන්න බෑ. ටක් ගාලා දාන්න chat එකට message එකක් sigma fx. add කරන්න කම්මැලි එක. නැද්ද මටම add කරන්න වෙයිද? 100යි 300යි 400යි 700යි 900යි 900යි 900 මේකත් එක 1000යි හරිනේ එතකොට පුතේ 27යි 47යි කියන්නේ 54යි 74යි 74යි 46යි කියන්නේ 120යි 122යි එතකොට 1122ද නේද 1152 දෙන්නේ ෂුවර් ඩබල් චෙක් කරන්න ඔතන 30 එකක් තියෙනනේ හරි 101 1122 මෙතන 30 එකක් තියෙනනේ එතකොට හරි 1152 right correct then mean value is sigma fx divide by sigma f किया क्या ना तो 1152 divide by 40 11 वोल्ट 40 times ने 115 वोल्ट किया तीनों तो 280 तो 35 is remaining तो 352 वोल्ट 8 तुमसे 20 ही नहीं तो 32 कितनी ये क्या ने ताई 8 महीने 28.8 I think mean is 28.8 and solve calculate the mean amount of rice sold per day to the nearest kilogram 28.8 if you're rounding off first decimal is more than 5 this should be 29 kilogram this should be 29 kilogram හරිද පුතේ මේ ආන්සර් කාවද ආව බබාලා පොඩ්ඩක් දාන්න ඊළඟට ළමයිනේ the ratio between the sales of raw rice and the summer rice is 3:2 within 40 days limit 30 days if the sale of the rice is done as the above table calculate the amount of raw rice for a month of 30 days calculate the amount of raw rice for a month of 30 days look at the board පුතේ what is the ratio between raw and samba ඔය raw කියන්නේ කැකුළු හල් කියන එකයි බලන්න බලන්න වෙනම raw නේ raw rice raw and samba what is the ratio 3:2 that means as a fraction from the total rice 3 out of 5 portion is raw rice 2 out of 5 portion is samba got the point this one is gives the amount of rice sold within 1 day එක දවසට solve කරන ගන්න දීලා තියෙන්නේ එහෙනම් within 30 days it will be solved 29 into 30 kilograms this is the total amount of rice they are asking about find the amount of calculate the amount of raw rice පුතේ raw rice 3 out of 5 from the total rice and from this total we have to calculate 3/5 portion තේරුණාද මේ තියෙන්නේ එක දවසකට සාමාන්‍යයෙන් averagely විකුණන rice ප්‍රමාණය 29 kilograms then we have to consider how many total kilograms we are going to sell within 30 days 29 into 30 the ratio between raw and samba 3:2 when 3 portions are there for the rice raw 2 portions are there for the samba that means totally there are 5 portions and from that 5 3 should be allocated for the rice
From this total amount, we have to calculate 3 over 5. We have to calculate 3 over 5. හරිනේ. cut කරන්න ළමයි. 5 times 6. 29 into 3 into 6. ඒක නම් කැල්ල එක දාන්න එක. හම්මෙලිම හම්මෙලි. 29 into 3 into 6. 522. 522 kilograms. Sorry. 522 kilograms. ඊළඟට අන්තිම එක ළමයි. If the buying price of 1 kilogram of raw rice is 225, selling price is 250, show that profit from selling the entire quantity of rice exceeds 12,000. Problem number 3. What is the selling price? 250. What is the buying price? 225. Then profit from 1 kilogram? 25 rupees. It should be multiplied by 522. Medan put the profit is 25 times 522. Here can whether that task should be multiplied by 25, 13,050. The profit become 13,050. බලන්න මේ කැලේ එක තියෙනවා ගණන් හදන්න කොච්චර ලේසිද කියලා. ඔයාලා මේ බොරුවටනේ අමාරුයි කියන්නේ. හරි ඉතින් සවාර තිබ්බට අපිට දෙන්නේ නේ එක්සෑම් එකට. හරිනේ. So they show that that means this amount is exceed 12,000. හරිද?